තෙරුවන් සරණයි. මේ තමයි අපේ විහාරස්ථානයේ විහාර මන්දිරය. එදා වලගම්බා රජ දවස ආරම්භ වූවායි සැලකෙන මේ විහාරගය ගල්ලෙනක් තුල පිහිටා තිබෙන්නේ. හැමෝටම පේනවා ඇති. එහි උඩද සතරවටම ගලින් තමයි ආවරණය වී තිබෙන්නේ. ප්‍රතිමාවන් වහන්සේලාගේ මේ රැස් වලල් ආදී හැමදේම පුපුරලා ගොස් අවසාන වෙලා මේ තුන් ප්‍රතිමාවන් වහන්සේලාගේ මේ පාදයන් ආදී පුපුරලා විනාශ මුඛයට යමින් තිබෙන අවස්ථාවේ ඒ වගේම වතුර ඉහළින් ඇවිත් බොහෝ හානි මේ වෙන විට සිද්ධ වෙනවා. මේ ගල්ලෙනක් ඇතුළේමයි මේ විහාර මන්දිරය පිහිටා තිබෙන්නේ. ඉතින් ඓතිහාසික වටිනාකමක් ඇති මේ විහාරස්ථානයේ රැක ගැනීම බෞද්ධයන් වෙන සියලුම දෙනාගේම තිබෙන වගකීමක්. ඉතින් ඒ වෙනුවෙන් යම් අයෙකුට හෝ කණ්ඩායමකට ඉදිරිපත් වෙලා මේ විහාර මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර දෙන්නට පුළුවන් නම් බොහෝම පිනක් කියන කාරණය සිහිපත් කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.